අදත් මම ඕගොල්ලන්ට දුවේ පුතේ ඊ ශබ්ද අක්ෂරය ගැන කියලා දෙන්නයි ආවේ. කලින් වීඩියෝ එකේ ඊ ශබ්ද අක්ෂරය, කෙටි ස්පෙල් අක්ෂරය කියලා දුන්නා. දැන් අද මම ඊ ශබ්ද අක්ෂරය කියලා දෙන්නයි යන්නේ. දීර්ඝ ස්පෙල් අක්ෂරය. දැන් කෙටි ස්පෙල් අක්ෂරය කොහොමද ලියන්නේ? දීර්ඝ ස්පෙල් අක්ෂරය කොහොමද ලියන්නේ කියලා බලන්න එපායි. දෙකම එක විදිහට නෙමෙයි ලියන්නේ. පොඩි වෙනසක් කමක් තියෙනවා. එහෙනම් අපි ඒක බලමුද? දැන් දිගටම මගේ අකුරු පන්තිය බලාගෙන යන්න දුවේ පුතේ. වැඩිහිටියන්ට මේක ප්‍රයෝජනවත් වෙනවා. අකුරු සමග වචන ඉගෙනගෙන කියවීමයි ලිවීමයි හදාගන්න දෙමළ හරි ලේසි කියලා හිතලා මම හැම වෙලේම කියන එක තමයි දෙමළ හරි ලේසි පුතේ. අපි ඉගෙන ක්‍රමයට ඉගෙන ගත්තොත් භාෂාව අමාරු වෙන්නේ නැහැ. එහෙනම් අපි අකුරු කොටසක් ඉගෙනගෙන අපි භාෂාව හදාගෙන යමු. මාත් එක්ක එකතු වෙන්න දෙමළ භාෂාව ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි අද බලමුද ඊ ශබ්ද අක්ෂරය. ඊ ශබ්ද අක්ෂරය කියන්නේ දීර්ඝ ස්පෙල්ල. දැන් අපි ඊ දීර්ඝ ස්පෙල්ල. දෙමළ භාෂාවෙන් කියන්නේ නීන්ද විසිරි කියලා. හරි? නීන්ද විසිරි කියලා. විසිරි කිව්වා ස්පෙල්ලට මේක ඊ ශබ්ද අක්ෂරයට කියන්නේ නීන්ද විසිරි කියලා. එහෙනම් අපි මේක බලමුද? දැන් මේ මොනවද මේ ටික? හල් කිරීම අකුරු. මම හැම වෙලේම ලියනවනේ. මේ අකුරු ටික මේ බලන්න හල් කිරීම අකුරු ටික හැම වෙලේම ලියනවනේ අපි. එක එක ශබ්ද ලියනකොට ඒ අකුරු දාටම අපි ලියනවා. ඒ ලියනකොට අපිට නිකම්ම ඒ අකුරු ටික මතක හිටිනවා. අර සමහර අය ස්පෙල් අකුරු ටික විතරක් ස්පෙල් දාලා ලියනවා. අනිත් එක ඇලපිල්ල දාලා ලියාගෙන යනවා. මේ ක්‍රමයට ලියනකොට අපිට මේ උயிරෙழுத்துக்கள் අමතක වෙන්නේ නැහැ. හල් කිරීම අකුරු ටිකත් පිළිවෙලට මතක හිටිනවා. ඉතින් අකුරු ටික අපිට හරියටම ඉගෙනගෙන යන්න පුළුවන් වෙනවා. හරිද? පළවෙනි අකුර ඉක්කන්න. ඉක් ප්ලස් ඊ. එහෙනම් කොහොමද අපි ලියන්නේ? ඉක් ප්ලස් ඊ මේ මොනවාද? කී. මෙහෙම තමයි ලියන්න ඕනේ කී. right? මේක කී. බලන්න සිංහල අකුරයි දෙමළ අකුරයි මෙහෙම ලියන කී හී ගී තුනම එනවා. හරිද? දැන් මෙතන ඉන් ගන්න. මේ ඉන් ප්ලස් ඊ මේක ලියන්නේ පුතේ මෙහෙම. නී. හරි? මේක නී. දැන් ඉච් ප්ලස් ඊ මේක ලියන්න ඕනේ සී. සී. ටිකක් දීර්ඝ කරන්න සී චී දෙකම එනවා. ඉන්ච් ප්ලස් ඊ නී. මොනවාද? නී. හරි? ඉට් ප්ලස් ඊ මේ ටී නම් ලියන්න ඕනේ මෙහෙම. හරි? ටී. හරි? ඩී ටී දෙකම සවුන්ඩ් කරනවා අපි. ඉන් ප්ලස් ඊ නී. මොනවාද? නී. ඉත් ප්ලස් ඊ ටී මෙතනින් තමයි දාන්න ඕනේ. අපි හිතන තැනවලට අපිට දාන්න බෑ. ඉන් ප්ලස් ඊ නී. ඉන් ප්ලස් ඊ නී. ඉත් ප්ලස් ඊ පී. බලන්න මෙහෙම කියා යනකොට අර හල් කිරීම අකුරුත් අපිට නිකම්ම මතක් වෙනවනේ. ඒ ටික මතක හිටිනවා නම් අනිත් අකුරු ඉගෙන ගන්න අමාරු නැහැ. ඉන් ප්ලස් ඊ මේ මුඩින් යන්න ඕනේ. මී. right? මී. ඉන් ප්ලස් ඊ මේක මොනවාද? යී. ඉර් ප්ලස් ඊ මේක rii. ඉල් ප්ලස් ඊ මේක ලී. යු ප්ලස් ඊ මේක වී. ඉල් ප්ලස් ඊ මේක ලී. ඉල් ප්ලස් ඊ මේක ලී. ඉට් ප්ලස් ඊ මේක
re. In plus e මේක knee. right? අපි දැන් දීර්ඝ ස්පිල්ල අකුරු ටික ලියාගත්ත නේද? ලියුවද? එහෙනම් අපි කියමුද? right? ki, ni, si, ni, di, ni, ti, ni, pi, mi. Yi, ri, li, vi, li, li, ri, ni. right? ඔයගොල්ලෝට තව ක්‍රමයක් තියෙනවා. දැන් මේ අකුරු ටික අපි ඉගෙන ගත්තනේ. දැන් අපි කෙටි ශබ්දයි දීර්ඝ ශබ්දයි කරන්න ඕනනේ. කෙටි ස්පිල්ල දීර්ඝ ස්පිල්ලයි. කොහොමද මේක අපි පුහුණු වෙන්නේ? දැන් කියවීම හදාගන්නේ අකුරු ශබ්ද කියන්නේ. දැන් ඕගොල්ලෝ මෙහෙම chart එකක් දාන්න. මෙහෙම chart එකක් දාලා මම අකුරු දෙකකට කියලා දෙන්නම්. දැන් ඊ ශබ්ද අක්ෂරය ඊ ශබ්ද කියලා දාන්න. ඊ ශබ්ද කියන්නේ කෙටි ස්පිල්ල. ඊට පස්සේ ඊ ශබ්ද කියලා දාන්න. අපි ඉගෙන ගන්න ක්‍රමය. දැන් ශබ්ද ඉගෙන ගන්න ඕනනේ කෙටි දීර්ඝ. හරි? ඊට පස්සේ පළවෙනි අකුර කීනේ. මේක කි. කි. එහෙනම් මේක මොනවාද? කී. එහෙම ලියන්න. එහෙම ලියන්න. ඊට පස්සේ මේක නී. මේක නී. මේක සි. sorry. සි මේක සි. ඒ වාක්‍ය අකුරු 18ම ලියන්නේ. කෙටි ශබ්ද දීර්ඝ ශබ්ද. ඔයක රීඩින් කරනකොට ඔයගොල්ලෝට දෙමළ වචන කියවනකොට ඒක ගැටලු වෙන්නේ නැහැ. අර ශබ්ද කිරීම කෙටි ස්පිල දීර්ඝ ස්පිල ගැටලු වෙන්නේ නැහැ. ඒ විදිහටම ආ ශබ්ද අක්ෂරයි ආ ශබ්ද අක්ෂරයි. දැන් අපි මේ ආ ශබ්ද නම් මෙතන ආ එක දානවා මෙතන ආ දානවා. එහෙනම් හල් කිරීම ඉවත් කරපු කාන නම් මෙතන එන්න ඕනේ කා. කා ngා එහෙම කෙටි ශබ්ද දීර්ඝ ශබ්ද කරගන්න. එහෙම ඔයගොල්ලෝ තනියම මේ විදිහට කරලා ශබ්ද හදාගන්න අකුරු. ඊට පස්සේ කියවීම ලිවීම අමාරු නැහැ. හරි ලේසි. මගේ පන්තියේ අයන ළමයි මේ විදිහටම ඉගෙනගෙන සති දෙකකින් අකුරු හෝඩිය ඉගෙනගෙන ශබ්ද ඉගෙනගෙන ඒගොල්ලෝ පාඩමට යනවා ආසාවෙන්. ඒ අකුරු කියලා ඔළුවට ලොකු බරකින් අපි දාන්න නැහැ. ලේසි ක්‍රමයට උගන්වලා ළමයන් ලියලා ඒගොල්ලොට අකුරු ටික බර නැතුව ඉගෙනගෙන කැමැත්තෙන් අකමැති නැතුව ආසාවෙන් ඉගෙනගෙන ළමයි සමහර ළමයි එහෙම ආපු ළමයි දෙමළ බෑ අමාරු කියලා ආපු ළමයි ඕ ලෙවල් වලට දෙමළ තෝරගෙන තියෙනවා. ඒක මට ගොඩක් සතුටුයි. ඒ අර දෙමළ ආස නැහැ කියලා කියපුවාව ආසාවෙන් ඉගෙනගෙන ඕලෙවලට දෙමළ සාමාන්‍ය පෙළට ඒගොල්ලෝ දෙමළ විෂය තෝරලා තියෙන්නේ කියලා කියන ගොඩක් සතුටු වෙන්න ඕන දෙයක් මට. ඒ නිසා මම මේ ක්‍රමයට තමයි හැම ළමයිටම මගේ පන්තියේ යන ළමයිටම මම අකුරු උගන්වන්නේ. ඒ නිසා මම හැමෝටම අනිත් අයටත් මේ විදිහ දෙන්න ඕන කියලා හිතලා තමයි මම මේ channel එකේ මේ අකුරු ටික උගන්වන්න පටන් ගත්තේ. මේ ළමයිගේ ගැටලු විසඳන්න. අකුරු තියෙන ප්‍රශ්න කියවීමේ තියෙන ප්‍රශ්න නැති කරගන්න. ඒ නිසා හැමෝටම ෂෙයා කරන්න අකුරු ඉගෙන ගන්න ළමයිට අකුරු හරි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ෂෙයා කරලා ලයික් කරලා ඔයගොල්ලෝගේ කමෙන්ට් එක මට දෙන්න. මේ විදිහට වඩා වෙන විදිහට ඕනද? මේක හොඳයිද? කොහොමද? මේ තව මොනවද මම කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝගේ කමෙන්ට් එක මට දෙන්න. අනිවාර්යෙන් තාමත් සබ්ස්ක්‍රයිබ් කරේ නැති කට්ටිය ඉන්නවනම් කරගන්න. බෙල් බටන් එක ඔබන්න. ඔයගොල්ලෝට මගේ වීඩියෝ එක දාන වීඩියෝ එක ඔයගොල්ලෝට ඒ දෙමළ ඉගෙන ගන්න ආසයි කියන ළමයිට මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ෂෙයා කරන දාන්න කට්ටිය. දැන් අපි රීඩින් එක හැමදාම අපි රීඩින් එකක් කරනවානේ. පිල්ලමක් ඉගෙන ගත්තා ඒකට අදාළ රීඩින් එක කරනවා. කියවීම කරනවානේ. දැන් මම මෙතන ලියලා තියෙන මේ ශබ්ද දීර්ඝ ස්පිඩ තව වචන ගොඩක් තියෙනවා.
ඒ වුණාට මම ලිව්ව නැහැ. ඒක පාපිල්ල, කෙටි පාපිල්ල කොම්බුවත් එක්ක එන වචන තියෙනවා. ඉතින් මම ඒක ඉගෙනුවනේ නේ ළමයිට. ඒ නිසා අපි ඉගෙන ගත්ත අකුරු වලින් අපි හා ශබ්ද ඉගෙන ගත්තා, හල් කිරීම ඉගෙන ගත්තා, ඊ ශබ්ද ඉගෙන ගත්තා, ඊ ශබ්ද. ඒ ඉගෙන ගත්ත අකුරු වලින් එන වචන විතරක් තමයි මෙතන දාලා තියෙන්නේ. ළමයිට ටක් ගාලා කියවන්න පුළුවන් විදිහට තමයි. එහෙනම් අපි මේ වචන ටික කියමුද? අපි ටික ශබ්ද කර. හරි. දැන් බලන්න අකුරෙන් අකුරෙන් කියවන්න පුතේ. සීනි සීනි. හරි. එහෙනම් අපි සිංහල අකුරෙන් කියමු. නේද? සීනි සීනි කියන්නේ සීනි වලට. දෙමළත් සීනි සිංහලෙන් සීනිනේ. right. අනිත් එක මොනවාද මුල අකුර? නීලම් නීලම් නිල් පාට. නීලම් කියන්නේ මොනවාද? නිල් පාට. එහෙනම් අනිත් එක මොනවාද? නීර්. නීර් කියන්නේ වතුර. නීර් කියන්නේ වතුර. අනිත් එක තමයි තන් නීර්. තන්නීර් කියන්නේ වතුර. ඒ වතුර දෙකක් ලියලා තියෙන කියන්නේ. අපි නීර් කියන වතුරට තන්නීර් කියන මෙතන නී නිසා මම ලිව්වා. නී තන්නීර් වතුර. නී ඒ අකුරයි ඒ උනාට මේක වචනයක්. අකුරයි වචනයක්. නී නුඹ. නී නුඹ. අනිත් එක වීරන්. වීරන් කියන්නේ වීරයා. වීරන් කියන්නේ වීරයා. අනිත් එක මී. බලන්න මී ඉන් මී මාළුවා. මී මාළු. හරිද? right. අනිත් එක තී. ඒකත් අකුරයිනේ. තී ගින්දර fire ඒකට කියන තී කියලා. දෙමළෙන් නෙරුපු කියලා කියනවා. තී කියලා කියනවා. අනිත් එක ගීදම් ගීදම් කීදම් කියලා කියන ගීදම් අනිත් කීනක් දානවා ගීදම් මේ පළවෙනි එකට කාන කීනේ විලා තියෙන ගීදම් ගීදම් කියන්නේ ගීතය අපි සින්දුවට කියන්නේ ගීදම් කියලා කියන්නේ ගීතය මෙතට තානාව ද ශබ්ද ගන්න ඕනේ. ඒක මම අනිත් මේ වීඩියෝස් වලින් ඔයාලට කියලා දෙන්නම්. කයන්න මෙදට આવොත්, අයන්න මෙදට આવොත්, ඩයන්න මෙදට આવොත්, පයන්න මෙදට આવොත් කොහොමද අපි ශබ්ද කරන්නේ කියලා. ඔක්කොම එකපාරට කියා ගන්නත් බෑනේ. ඒ නිසා ආයෙ කියවමුද? සීනි සී නීලම් නිල් පාට නීර් වතුර තන්නීර් වතුර නී නුඹ වීරන් වීරයා මී මාළුවා තී ගින්දර ගීදම් ගීතය. එහෙනම් මාත් එක්ක ඔයගොල්ලෝ මේ වචන ටික ලියාගත්තද කියවීම හදාගත්තද? එහෙනම් පුතේ ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බලලා මම කියනකොට ඔයගොල්ලෝ කියන්න. ඒ ශබ්ද කරන විදිහ කරන්න. නැවත නැවත කරලා බලන්න. අකුරු බැරි ළමයි කියවීම බැරි ළමයි දැන් වැඩිහිටියොත් ඉන්නවනේ. සමහර ඒගොල්ලෝ දැන් ඩිප්ලෝමා කරන දෙමළ භාෂාවෙන් මොනාරි කරගන්න ඩිප්ලෝමා එකක් කරගන්න දෙමළ ඉගෙන ගන්න ඕනේනේ. මුලින්ම කොතන කොහෙ ගියොත් අපි අකුරු ටික තමයි ඉගෙන ගන්න ඕනේ. අකුරු ටික හරි පිළිවෙලට ඉගෙන ගත්තට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඕන දෙමළ භාෂාවෙන් ඕන දෙයක් අපිට පාඩමක් කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපිට බෑ. ශබ්ද කිරීම හරියට කරගන්න ඕනේ. ඊට පස්සේ ආසාවෙන් දෙමළ කරගෙන යන්න පුළුවන්. සමහරවිට කියවන්න පුළුවන් වුණා දෙමළ පුළුවන් කියලා කියනවා. ඒ නිසා ඒව දෙමළ පුළුවන් වෙනෝනේ අපි ආසාවෙන් ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා තව ටිකක් තියෙනවා. අපිට දැන් ශබ්ද ස්පිල්ල දීර්ඝ ස්පිල්ල වෙනකම් අපි ඉගෙන ගත්තා. අනිත් වීඩියෝ එකේ මම ඌ ශබ්ද කෙටි පාපිල්ලයි දීර්ඝ පාපිල්ලයි එකට උගන්වන්නේ. ඒ දෙකම එකට ඔයගොල්ලෝ උගන්වන්නේ ඒක දෙකම තියෙන වෙනස ඔයගොල්ලෝ ටිකක් කියලා දෙන්න ඕන නිසා අනිත් වීඩියෝ එකේ මම දානවා මේ ශබ්ද තමයි කෙටි පාපිල්ල අක්ෂර දීර්ඝ පාපිල්ල. ඌ ශබ්ද අපි අනිත් වීඩියෝ එකේ ඉගෙන ගමු. එහෙනම් අපි අනිත් වීඩියෝ එකේ හමු වෙමු.